ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අවුරුදු දීමනාව ගෙවන්නේ මෙන්න මේ ආකාරයටයි. නිලධාරීන්ට ගෙවනවා දවසට රුපියල් 1200ක්. ආරක්ෂකාංශය, රියදුරු කොන්දොස්තර, ඉංජිනේරු අංශය හොඳටම දුක් විඳින කට්ටිය. ආරක්ෂකාංශය කියන්නේ එළි වෙනකන් මදුරුව කකා, බුලත් ඉඩ කකා එළි වෙනකන් දුක් විඳින කට්ටිය. හවදාට ඩියුටියට අනිත් සේවකයා ඇවිල්ලා නැත්තම් නැවතත් ආයෙ සේවය දෙන්න ඕනේ. නිදි මරලා ඒ මිනිස්සයා නැවතත් සේවය දෙනවා කියන්නේ මොනතරම් අපහසුතාවයකටපත් වෙනවද? ඒ වගේම තමයි ඩ්‍රයිවර්ලා කොන්දස්ලා උපරිම දුක් විඳින කට්ටිය. කායික වේස, මානසික වේස උපරිම විඳින කට්ටිය. ඒ වගේම තමයි ඉංජිනේරු අංශේ උපරිම දුක් විඳින කට්ටිය. මේ අය ඇඳන් ඉන්න ඇඳුම් දාඩිය වෙලේ තෙත් වෙනකන් ඒ අය දුක් විඳිනවා. ඒ අයට කියන්නේ කීයද? රුපියල් 500යි. නිලධාරීන්ට 1200යි දවසට. හරිද මේක? මේක ආධර්මය නෙවෙයිද? මේක තමයි නියම ආධර්මය. ගෙවන නම් ගෙවපියා ඔක්කොටම එක ගන්න. රුපියල් 100 හරිය ඔක්කොටම එක ගන්න ගෙවපියා. නැත්තම් නොගෙව හිටපියා. උඹලගේ ඔය රතු පෑන් වලටයි කර ඊළඟන රෙදි පටියටයි බය නැහැ. තොපි ආධර්මිෂ්ඨයෝ දුක් විඳින මිනිස්සු වෙනුවෙන් සහනයක් දීලා නැහැ තොපි. නිකන් ඉන්න මිනිහටයි සහන දීලා තියෙන්නේ. උඹලගේ රෙදි පැටියට, කර ඊළඟන රෙදි පටියට, රතු පෑනට මම බය නැහැ. ඵලයක් පොලිනම් පුළුවන් නම් උසාවි. මම යනවා උසාවියට. මේ රටේ ලංකාවේම රියදුරු කොන්දොස්තරලා, ඉංජිනේරු අංශේ, ආරක්ෂක අංශේ මේ පීඩිත පන්ති වෙන්නේ මම යනවා උසාවි. මම බය නැහැ තොපේ රෙදි පටියට, රතු පෑනටයි.